මම අද කස්ටඩ් ෂුගර් කුකීස් හදන්නයි යන්නේ. ලේසියෙන් ඉක්මනින් හදාගන්න පුළුවන් කුකී එකක්. බලමු කොහොමද හදන්නේ කියලා. මුලින්ම අපි භාජනයකට පාන් පිටි ටික එකතු කරගමු. ඊට පස්සේ කස්ටඩ් පවුඩර් ටිකත් ඒ භාජනයටම එකතු කරගන්න. දැන් හොඳින් මිශ්‍ර කරගන්න. වෙන භාජනයක් අරගෙන ඒකට බටර් ටික එකතු කරගන්න. දැන් අයිසිං ෂුගර් ටිකත් එකතු කරගන්න. හොඳට කලවම් කරගන්න. දැන් බිත්තරයක් අරගෙන ටිකක් තට්ටු කරලා බිත්තරෙන් භාගයක් අපි මිශ්‍රණයට එකතු කරගමු. දැන් මිශ්‍රණය බීට් කරගමු. මේ විදිහට ක්‍රීම් වගේ වෙනකන් විනාඩි 4-5ක් බීට් කරගන්න. දැන් අපි කලින් හදාගත්ත පාන් පිටි කස්ටඩ් පවුඩර් මිශ්‍රණය ටිකෙන් ටික එකතු කර කර හොඳින් මිශ්‍ර කරගමු. ඔයාලා අතින් බිත්තර සාරු වැඩිපුර වැටුනොත් මිශ්‍රණය චුට්ටක් දියාරු ගතියක් වගේ එන්න පුළුවන්. අතේ ඇලෙනවා වගේ. ඒ වෙලාවට පාන් පිටි ටිකක් මිශ්‍ර කරගත්තට ප්‍රශ්නයක් නැහැ. අතේ නොඇලෙන ගානට එනකන් මේ විදියට මිශ්‍ර කරගන්න. දැන් අපි පුංචි පුංචි බෝල වලට මේ ඩෝ එක කඩා ගමු. මේ විදියට බෝල කරලා සීනි වල දවටලා ගෑරුප් එකකින් මේ විදියට තද කරගන්න. අපි මේ කුකී එක සෙල්සියස් අංශක 160 විනාඩි 15ක් වගේ බේක් කරගන්න ඕනේ. කුකීස් ටික oven එකේ එළියට අරගෙන පැයක් දෙකක් වගේ කූල් වුණාට පස්සේ තමයි ක්‍රිස්පි ගතිය එන්නේ. ඔයත් මේ කුකී එක හදලා රස බලන්න. ආයෙත් දවසක රසවත් රෙසිපි එකකින් හමු වෙමු.